මම කියන්න ඉස්සරහට. එතකොට මේ රජින කෝෂ හදලා කෘත්‍රිමව කීටෙක් අරගෙන මේකෙන් තියලා ඒක දෙනවා අර ජනපදයට. දුන්නාම වැඩකාරය වැස්සේ බලනවා කීටයකුත් තියෙනවා රජින කෝෂයකුත් තියෙනවා. එහෙනම් මේ එන කීටය අපි හදලා ගන්නවා රජිනම් බවට. එහෙනම් මොකද? මේ කීටයට කන්න අපි රාජජල්ලි මේතුල ගබඩා කරන්නේ. අන්න ඊට පස්සේ නර්සින් බීස්ලා කියන්නේ වැඩකාරය මැස්සියන්ගේ ඉන්න පැටව බලා ගන්න මේ ඊස්ලා එකතු වෙලා මොකද කරන්නේ? ඒ කට්ටිය එකතු වෙලා රෝයල් ජෙලි මේ කෝෂය තුල පුරවනවා. එහෙනම් මොකද? මේ කීටයට කන්න අපි රාජජල්ලි මේතුල ගබඩා කරන්නේ. අන්න ඊට පස්සේ නර්සින් බීස්ලා කියන්නේ වැඩකාරය මැස්සියන්ගේ ඉන්න පැටව බලා ගන්න මේ ඊස්ලා එකතු වෙලා මොකද කරන්නේ? ඒ කට්ටිය එකතු වෙලා රෝයල් ජෙලි මේ කෝෂය තුල පුරවනවා. මේ කෝෂය තුල පිරෙවුවට පස්සේ මිනිස්සු කරන්නේ ඒ කෝෂ ටික ආය අරගෙන කපලා කීටය වර්ගෙන එළියට විසික් කරලා දාලා රෝයල් ජෙලි ගන්නවා. ඒතර මේ රෝයල් ජෙලි ගන්නකොට කීටය විශාල ප්‍රමාණයක් ජීවිතයෙන් වන්දි ගෙවනවා. කීටය විශාල ප්‍රමාණයක් මරනවා. මෙන්න මේ හින්දායි රෝයල් ජෙලි නිෂ්පාදනය සම්බන්ධයෙන් මගේ තියෙන පෞද්ගලික අවුල. මගේ පෞද්ගලිකව මම කැමති වෙන්න හේතුව එතන. හැබැයි බෙනිෆිට්ස් වශයෙන් ගත්තොත් රෝයල් ජෙලි වල තියෙන ගුණයන් ගැන කතා කරනකොට ගොඩක් සහ මේ පොදු විහාරයේ තියෙන ඒවා ගොඩක් විශ්වාසයන් සහ ගොඩක් බෙනිෆිට්ස් සම්බන්ධයෙන් ගන්නකොට රෝයල් ජෙලි ආහාරයට ගන්න විශාල මාකට් එකක් ලෝකෙ හැදලා තියෙනවා. මිනිස්සු රෝයල් ජෙලි විශාල වශයෙන් ආහාරයට ගන්නවා මේ තමන්ගේ සෞඛ්‍යය දිගින් දිගටම පවත්වාගෙන යන්න. මම කිව්වා රෝයල් ජෙලි නිෂ්පාදනයේදී ඒ අය කරන ඒ ප්‍රොසෙස් එකට කිට්ටු ප්‍රොසෙස් එකක් හයිබ්‍රිඩ්ස් මිම්ස් පරිශන සහ අභිජනන මධ්‍යස්ථානය කරනවා කියලා. මොකද්ද? අපිත් සමහර ජනපද වලින් රජිනිය අයින් කරලා ඒ ජනපද වලට අපි කෘත්‍රිම රජින කෝෂ ලබා දෙනවා. ලබා දෙන්නේ අර වගේම කීටෙක් තියලා. මේ ප්‍රොසෙස් එක වෙන්නේ අපිට මෙන්න මේ අවස්ථාවේදී. හිතන්න අපි ගාව ජනපදයක් තියෙනවා. හැබැයි මේ ජනපදයේ ඉන්න මැස් වෙන ඇග්‍රෙසිව් ඒ වගේම පයින් නිෂ්පාදනය අඩුයි, බිත්තර දානවා අඩුයි. මේ වගේ ජනපදයේ ප්‍රතිරෝධය අඩුයි. හිතන්නකෝ ජනපදයේ ටක් ගාලා පිට රෝග වල දිනවා. ඒ කියන්නේ මේ වගේ ප්‍රතිශක්තිය අඩු මේ වගේ අපිට කන්ට්‍රෝල් කරන්න යන අමාරු විදිහේ ජනපද තියෙනවා. මේ වගේ ජනපද වලට අපි කරන්නේ ඒක රජිනව අයින් කරලා ඒගොල්ලන්ට කෘත්‍රිමව දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් ඇති කරනවා මේ රජින කෝෂ ගස්ව ගන්න ඕනේ කියන්නේ. ජනපද අපි data ටික එන්ටර් කරගෙන ගිහිල්ලා මේ data වලින් ලබාගත්තු නිගමන ටිකක් තියෙනවා මේ ජනපද හොඳයි නෙවෙයි කියලා. ඒකේ නිර්ණය කියන්නේ අපි හයිබ්‍රිඩ්ස් මියුනිසිපැලිටි සහ අභිජනන මධ්‍යස්ථානය වශයෙන් හයිබ්‍රිඩ්ස් මියුනිසිපැලිටි සහ අභිජනන මධ්‍යස්ථානය වශයෙන් අපි ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන යනවා ජනපදයක මෙන්න මේ රේෂියෝ වලට අනුව දිනනවා නම් මේක හොඳ ජනපදයක් කියලා. ඒකේ තියෙනවා පයින් නිෂ්පාදනයේ වැඩි, විතර දාන වැඩි, ප්‍රතිරෝධය වැඩි, මෙන්න මේ රේෂියෝ එක හොඳ මට්ටමේ තියෙන ජනපදයකින් කීටේ වර්ගය අපි මේ රජින කෝෂ තුල තියලා ඒගොල්ලන් තියලා රජිනිය හදාගන්නවා. එතකොට ඒ ජනපදත් අර දුර්වල ජනපදත් හොඳ ප්‍රශස්ත මට්ටමේ ජනපද වෙනවා. මොකද හේතුව රජිනගෙන් එන බිත්තර වලින් තමයි මුළු ජනපදයේ තියෙන සියලුම වැඩකාර මැස්සියෝ ජීවත් වෙන්නේ. සියලුම වැඩකාර මැස්සියෝ හැදෙන්නේ ඒ වෙලාවේ. එතකොට මේ රජිනට හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා නම් වැඩකාර මැස්සියන්ගේ ප්‍රතිශක්තියක් වැඩි වෙනවා. මේ රෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව ඔච්චරයි. අපි ඉස්සරහට මේ සම්බන්ධයෙන් සහ ලෝකයේ තියෙන අලුත් ප්‍රවණතා ගැන මේ ඔක්කොම කතා කරමු. එහෙනම් එක් වෙලා ඉන්න හයිබ්‍රිඩ්ස් මියුනිසිපැලිටි සහ අභිජනන මධ්‍යස්ථානයත් එක්ක අපි කැමැත්තෙන් ඉන්නවා මේ මැස්ස සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න සහ ලංකාව තුල මේ මැස්සි කර්මාන්තයක් විදියට ස්ථාපනය කරන්න. මොකද ලෝකයේ චීනය වගේ ගත්තත් තායිවානය, වියට්නාම් කොහොම විශාල වෙනරවල ඕනේ අසලස ඉන්දියාවේ පවා මේ මිස කර්මාන්තය කියන්නේ කර්මාන්තයක ලෙවල් එකට යනවා. හැබැයි තාමත් ශ්‍රී ලංකාව තුල මේ මිස කර්මාන්තයක් කියලා එකක් නැහැ. එතකොට අපේ සිලෝන් හනී කියන බ්‍රෑන්ඩ් එක ලෝකේ මාකට් වල ස්ටැබ්ලිෂ් වෙලා නැහැ. එතකොට අපි හයිබ්‍රිඩ්ස් මියුනිසිපැලිටි සබ්ජන මධ්‍යස්ථානයේ මේ නම සිලෝන් හනී කියන නම ඒ ජාත්‍යන්තරයට ගෙනියන්න ඕනේ. සහ ලංකාව ඇතුලේ මේක හොඳ ඩොලර් ගේන්න පුළුවන් උල්පතක්. ඒ වගේම රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යලත් ප්‍රධාන වශයෙන් බලපාන දෙයක්. මොකද මේ මිස කියන්නේ සෞඛ්‍ය වැඩි දියුණු කරන ආහාරය.